ඔබ මෙය භාවිත කළොත් ඔබ කිඹුලෙක් වෙයි. ඔබ මෙය භාවිත කළොත් ඔබට කිසිදා නින්ද නොයයි. මේ තමයි ලෝකයේ භයානකම මද්‍රව්‍ය භාවිතයේ බිහිසුණු ප්‍රතිඵල. මේ වන විට ලෝකයේ අති භයානකම මද්‍රව්‍ය වන මෙය හඳුන්වන්නේ ක්‍රොකඩයිල් යනුවෙන්. මෙයට ඇබ්බැහි වී ඉතා කෙටි කාලයක් ගතවන විට ශරීරයේ හම සහ මස් දියවී අස්ථි පෑදෙන අතර සම කොළ පැහැති කිඹුලෙකුගේ ස්වරූපයක් ගනී. සරලවම කිව්වොත් ක්‍රොකඩයිල් මද්‍රව්‍ය මිහිපිට සොම්බීන් බිහි කරයි. හෙරොයින් වලට වඩා 10 ගුණයක් ප්‍රබලවීම සහ ඉතා අඩු මුදලකින් මිලදී ගත හැකි නිසා දැන් මෙම මද්‍රව්‍ය ලොව පුරාවටම වෛරසයක්සේ ව්‍යාප්ත වී හමාරයි. We are extremely concerned and scared because of the heroin addiction going on in the community, which has increased tremendously in the last 2 years, that we think that more and more people are going to turn to drugs like crocodile. ඩිනර්, පෙට්‍රල්, බැට්‍රි කුඩු සහ තවත් විෂ සහිත අමුද්‍රව්‍ය භාවිත කරන නිසා මෙය මද්‍රව්‍යකට වඩා විෂ ද්‍රව්‍යයක් යනුවෙනුයි වෛද්‍යවරුන් හඳුන්වන්නේ. අති බිහිසුණු ලෙස විෂ සහිත මෙම මද්‍රව්‍ය භාවිතයේ තවත් ප්‍රතිඵල ලෙස ශරීරයේ සංවේදීම ස්ථානවන ඇස සහ ලිංගේන්ද්‍රිය වැනි අංග ශරීරයෙන් දිය කර හරිනු ලබයි. ඒ වගේම මෙය භාවිත කරන්නන් වසර 2ක් තුළ ස්ථීර වශයෙන්ම මරණයට පත්වෙයි. ක්‍රොකඩයිල් මද්‍රව්‍ය ශරීරගත වී විනාඩි 2ක් තුළ වේගයෙන් ක්‍රියා කරන්න පටන් ගන්නවා. යම් පුද්ගලයෙක් මෙය භාවිතය නැවැත්වුවහොත් මාස ගණනාවක් පුරාවට එහි වේදනාව දරුණු ලෙස පවතින අතර ලෝකයේ වඩාත් ඇබ්බැහි වන සහ උදවාගත නොහැකිම මද්‍රව්‍ය ලෙස ක්‍රොකඩයිල් හඳුන්වනවා. පළවෙනි ෂොට් එක ගහන්න නැතුව හිටියොත් දිගටම ඉන්න පුළුවන්. අද ෂොට් එකක් ගැහුවොත් මෙච්චරයි ගන්න ඊට පස්සේ ගන්න නැහැ කියලා. නෑ හෙට දෙකක් වෙනවා අනිවාර්යයෙන්. කවදාද එයා අර පළවෙනි ෂොට් එක ලැබුණම එපා කියන්නේ?